ඉදිකරලා ඉවරුණ නිවසක නම් අපි දැන් හිතමුකෝ දැන් තට්ටු දෙකක් හදලා ඊළඟ තට්ටුවටත් එයාට තව යන්න හිතෙනවා. ගොඩක් වෙලාවට එහෙමක් නේ හිතෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේකේ ඇසෙස්මන්ට් එකක් කරලා. ඒ කියන්නේ මේ ඒක ව්‍යුහාත්මක ඉංජිනේරුවෙකු, ඒ කියන්නේ ස්ට්‍රක්චරල් ඉංජිනේරුවෙක් ආධාරය ගන්නවා නම් හොඳයි. එතනදී අපි ඒ දැනුම පාවිච්චි කරලා බලන්න ඕනේ මේකේ තව කොච්චර කැපැසිටි එකක්, තව භාරයක් මේකට ගන්න පුළුවන්ද කියන එක සොයා ගන්න ඕනේ. එහෙම සොයාගත්තොත් අපිට පුළුවන් මොන වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලාද ඒක කරන්න කියලා. අපි ඇත්තටම එහෙම ඒකේ අතිවාරමේ සිට ඒ කණුවේ තියෙන බරදරීමේ හැකියාව හොයාගත්තට පස්සේ අපිට පුළුවන් තව කොච්චරක් දාන්න පුළුවන්ද කියලා තක්සේරුවකට ඇවිල්ලා යම්කිසි බර අඩු අමුද්‍රව්‍ය අපි ළඟ තියෙනවා. ඒවා පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට අපිට උඩ යනවා නම් අපිට පාටිෂන් බෝඩ් හරි ඊළඟට යකඩ වලින් හරි ඉදිකිරීම එතනින් උඩට ගෙනියන අවස්ථාවක් ලබා ගන්න පුළුවන් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අපිට සැලසුම් කරලා ඒ විදිහට අමුද්‍රව්‍ය පාවිච්චි කරලා කරගන්න පුළුවන් දෙයක්. සජය මහත්තයා සමහර වෙලාවට නිර්දේශ වෙලා තියෙන ප්ලෑන් එකේ තියෙන්නේ තට්ටු දෙකයි. සල්ලි අතට එනවා හිතනවා තව ටිකක් ගහන්න ඕනේ කියලා හදලා තියෙන තට්ටු දෙකේ 4ක් විතර උඩට යන්න අපි හිතලා හදනවා. එහෙම හදපු තැන් තියෙනවා. මොකක්ද ඔබේ ප්‍රකාශනය මේ ගැන? ඒ ගැන නම් අවධානය යොමු කරන්න ඕනේ. මොකද සැලසුමක් ඒ විදිහට අනුමත වුණාට පස්සේ ඒක නැවත ඉදිකිරීමකට භාජනය වෙනවා නම් නැවත ඒකට ඇඩිෂන් එකක්. ඒ කියන්නේ එකතු කිරීම මොකක්ද කියලා දන්නවලා ඒ අදාළ ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් හෝ අනුමැතියක් ලබාගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ. මොකද ඒකට සිද්ධ වෙන දේ තමයි ඊළඟට ඒවට විදුලි බලය ජල පද්ධතිය සපයා ගැනීමේදී ඒ නගර සභාවෙන් හෝ දෙන ප්‍රමාණය ඇද්ද කියලා ඒගොල්ලන්නුත් තක්සේරු කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ කැපැසිටි ඉක්මවා ගියොත් ඔය වගේ තැන් වලට සමහරට වතුර දී ගන්න බැරි වෙනවා. ඒ හින්දා අපි අනුමත කර සැලැස්මකට තමයි ඇත්තටම ඉදිකිරීම නිර්දේශ කරන්නේ. හැම වෙලාවෙම අනුමත කිරීමකින් පසුව තමයි ඒ දේ කරන්න ඕනේ. එහෙම අලුතෙන් ඉදිකිරීමක් කරනවා නම් ඒක ඉස්සරහ අනුමැතියට දාලා ඒක ගත්තට පස්සේ තමයි කරන්න සුදුසු. කියන්නේ අපිට හිතන විදිහට හිතන තැන් වලින් ගොඩනැගිල්ලකට වුණත් අපේම ගෙදරට වුණත් කෑලි එකතු කරන එක අලුතින් ඉදිකිරීම කරන එක සුදුසු නෑ. ඒ සඳහා සුදුසුම අයගෙන් සුදුසුම කණ්ඩායම් වල ඉංජිනේරුවන්ගෙන් විශේෂයෙන්ම උපදෙස් ලබා ගැනීම වැදගත් කියන කාරණේ මතු කරන්නේ. ඊටම වැදගත්. මොකද දැන් අපි සමහර තැන්වලදී ඔය අතිවාරම ඔරොත්තු දෙන්නේ නැත්නම් අපි තව තට්ටුවක් ඉදිකිරීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. නමුත් ඒ දේ කරන්න හැකියාවක් තියෙනවා ඉංජිනේරුවෙකුගේ උපදෙස් අනුව. අපිට එන්ලාර්ජ්මන්ට් එකක්, ඒ කියන්නේ ඇඩිෂන් එකක් කරලා හෝ නැත්නම් අපිට ඒකට වෙන ක්‍රම තියෙනවා. අර මයික්‍රෝ පයිල් වගේ ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපිට උඩට යන්න පුළුවන්. නමුත් ඒ කරන්නත් අර අනුමැතිය ලබා ගන්න එකත් වැදගත් වෙනවා. මොකද එහෙම අනුමැතියක් නොකර කරන එක සුදුසු නැහැ.